අයියා ඔව් ගේපන් පොඩ්ඩක්. වන්නකද ඉජයියට ලස්සන අපේ සිරාවට අම්මේ නොකිය හිටියේ. මං අමුතුවෙන් මොකුත් කරලා නෑ බං. වෙන්ද වගේම තමයි. අමුතු සුවඳකුත් වෙනවනේ. ඒ පර්ෆියුම් එකකුත් අරගෙන වගේ. උමා බබාගෙන් කන්නයි යන්නේ. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. අනිකට අපිට මොන පිටක්ද? මං ඔය උඹලා වගේ රූප දිහා බලලා අකුසල් රැස් කරගන්නේ නෑනේ බං. මං ඔය කාම ලෝක වලින් මිදිලා ඉන්නේ. නැතුව පින් කඳක් තමයි ඉතින් ඈ මේ මොකයි අතර මුට දාපු මැවුම් කපන්න නෙවෙයි තිබ්බේ තව දෙකක් දාන්න. ඒ කොයිටද? එකක් මුගේ කටට අනිත් එකක් අයියෝ විසිනෝන මම බේර ගන්නකෝ අද ඉස්කෝලේ මොකද දන්නේ නේ උනේ? පුතානන්දෙන් ගෙදරට ඇවිල්ලත් ඇති. කොල්ලට අද ඉස්කෝලෙන් තෑග්ගක් ඒවත් හම්බෙන්නේ. ඔව්. මොකද ඉතින් ආරිස කාලයක් ඉඳන් ඉතින් පුතාව දන්නවා පුතාට ආදරේ. නේද? අම්මේ මේ මොකද්ද පුතේ මේ? මේක තමයි මට අද හම්බුන තෑග්ග. දීවිකා ලස්සනයි නේද? අනේ ඇත්තට ඉන්නෝ වගේ બોලේ. හරිම ලස්සනයි පුතේ. හරිම ලස්සනයි. මට මේ ගොඩක් වටිනවා තාත්තේ. නැතුව පුතා. වටිනවා නෙන්න. මේක මේ හැමෝටම නොලැබෙන දෙයක් තමයි මගේ පුතාට ලැබිලා තියෙන්නේ. අනිත් එක පුතා මේ විශේෂයෙන් ගුරුවරුන්ගෙන් මෙහෙම දෙයක් ලැබෙනවා කියන එක මට නම් තේරෙන්නේ නැහැ. මේක ප්ලේසි පහසු දෙයක් නෙමෙයි මගේ පුතේ. අනේ මගේ පුතේ. පුතා නම් ඒ අද හරිම වාසනාවන්තයි. හරිම වාසනාවන්තයි මගේ කොල්ලා. අනේ ඒ වගේම තමයි පුතේ. උඹට මේ වගේ යාළුවෙක් ලැබෙන්නත් මගේ පුතා පින් කරලා තියෙනවා. පුතාට තේරෙනවද? ඔව් තාත්තා. තාත්තා දන්නවා තව එකක්. මොකද? අපේ මේ නේසරට ඔව්. ඔව් මොකක්ද ඉතින් නේසරට මොකද්ද? අපේ ආරිස කිව්වා ඔව්. නේසරට එලල් ගන්න පුළුවන් කියලා. අපේ මේ කොල්ලා ඇත්තද නේද? ඒ කොහමද? මට කොහොම හරි ඊළඟ පාර ඔලුල් විභාගෙට සම්මාන 3ක් අරන් දෙනවා කියලා පොරොන්දු වුණොත් මට ඒක කරන්න පුළුවන් කියලා. මම උඹලා දෙන්න ගැනම ආඩම්බරයි පුතේ. ඇත්තමයි. අනේ ඇදෙන් බහින්න. කොහොමද? බෙහෙත් දාගන්න ඇවිල්ලා වගේ. ඔව් මිස්. මොකද මිස්? තුවාලේ වේල්ලාද? ඔව් ගොඩක් දුරට. විස්මයාලව දන්නවද? මෙයා කලින් මගේ වෝඩ් එකේ හිටියේ. මෙච්චර තුවාල වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකක් කළාද? මොන ඇක්සිඩන්ට්ද? රණ්ඩු වෙන්න ගිහිල්ලානේ. නිකන් ඉන්න බැරුව ඇගේ පතේ හයිය පෙන්නන්න ගිහිල්ලා. මෙයාලා මේ චණ්ඩිලු. ආපෝ මෙයාලා මැරෙද? මෙයාලට නම් බේ දාන්නත් බයයි. හැබැයි මෙයාගේ මූණ බැලුවම නම් එහෙම කියන්න බෑ. මේ දෙන්නම නම් ටැමිල් ෆිල්ම් වල දැකලා තියෙනවා. ඔන්න බේත් දාලා ඉවරයි. ආයෙ හැම ගුටි කාලා මේ පැත්තේ එනව නෙමෙයි. ඒයි හීරෝ අයියා.
ඔයාගේ යාළුවව එක්ක යන්න පුළුවන්. Thank you. Welcome. ඕනම දෙයක් කියන්න. ඕනම දෙයකට ඉන්නවා. ඕනම දෙයකට කිව්වේ ගුටි ගහගන්නද? නෑ. ඔව්ද? නැද්ද? හරි වචනයක් නැනේ මෙයාලගේ. පරම්පරාවෙන් පරම්පරාවට මව්වරුන්ගේ විශ්වාසය දිනූ බේබිෂර්මි කොලෝන්. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කර ඇත. දිනන ගැම්ම ගන්න ගට් එක රෙඩි කරන්න. ඇන්කර් නිව්ඩේල්. ඇඩෙක්ස් හොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න. ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. අලුත් ලයිෆ් බොයි සකුරා පින්ක් ක්ලේ හා සකුරා සාරෙන් සමට හෙල්දි ග්ලෝ එකකුත් දෙනවා. අබා 5 minute hair color liquid දැකුම් කළු වර්ලසකට